Hello friends, welcome back to my videos. Only thing අද ගෙන ආවේ 911 Cannibal කියන ගේම් එක මං හිතන්නේ හරියට කිව්වා. ඕකේ ඉතින් මේ ගම් මචං යතුරු පික් කරන එක. ඉතින් මචං මේ දවස්වල අශනීපෙන් හිටියේ නැත්තම් වීඩියෝ ටිකක් දානවා. ඕකේ මචං මෙතන ආදි ග්ලව්ස් යන්නේ. මෙතන ආරි මෙතන තියෙනවා. ඉතින් මචං මේක තැන් තුනක තමයි තියෙන්නේ. ඕකේ කමු යතුරු. ඕකේ ඉතින් මේ ගේම් එකේ ලින්ක් එහෙම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මට මේව කරන්න පුළුවන්. කියන්නේ කවුන්ට් මේ මගේ දැන් ගේම් වල ඩවුන්ලෝඩ් එක එහෙම දාලා දැන් මම ඒක හදාගත්තා. ඕකේ මචං ඉතින් අපි ගැම්මට මේ කපාගමු. ඕකේ පස්සේ අපි ෂේප් එක යන්නේ කියලා හදනකොට අපින් එහෙන උරා පාත් වුණා වගේ. ඔය ඉතින් ආදල් ගන්න ඉතින් මම ගේට්ටුවත් වගේ. ඕකේ ඉතින් ඉන්න මචං ඌරු කොල්ලෙක් ඌරු අයියා කෙනෙක් ඌරු මාමා කෙනෙක් අංකල් කෙනෙක් වුණත් කමන්නේ නැහැ. මට කැමති එකක් කියන්න. ඌරු මූණා කක්කාරි ඌරු මූණක් අදන් ඉන්නේ. අදන් නෙවෙයි දාගෙන ඉන්නේ. ඕකේ මචං ඔක්කොම තිබ්බ විදිය තියන්න ඕන. නැත්තම් උරුමුණා දැක්කොත් ඉවරයි. කී ඔක්කොම ඉවරයි මචං. අවුලක් නෑ. අවුලක් නෑනේ මචං. ඔක්කොම ෆයින්. ගෝ. හරි. පොර ගියා. පොර මෝඩයා. ඕකේ මචං. ගැම්මට අරගමු. දැන් මචං මේ දවස්වල මතනක් කරන හරිය පරිස්සමින්. මෙතන ලේන්සුවක් නැත්තම් ඔයගොල්ලෝ වරදවා හිතන්න පුළුවන්. ඕක තියෙන ප්‍රශ්නේ. ඕකේ මචං. දැන් ඉතින් මේ ලේන්සු අරගෙන අපිට පාස්වර්ඩ් එක මකන්න දිනවා. මෙතන. ඕකේ ඉතින් වාගේ දද කරනවා නම් මේක අති මකන්න පුළුවන්. අවුලක් නෑ එහෙම. ඕකේ ඉතින් පාස්වර්ඩ් එක ගහමු. අවුලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. කී it's work. මේක දිනනවා තුලේ මොකක්ද තියෙයිද? ඕකී සල්ලි මුකුත් නේ තින්නේ යතුරා. හොරෙක් ආවඩන් ඉතින් හොරා දන්නවනේ 100 වෙලා කලන්තේ දාලා මෙතන වැටලා ඉන්න. ඊනම් සතපනා කරි දීලා යනවා මේ ඌරු මූණට. ඕකේ මචං මෙලාවට මෙතන ප්ලාග් එකක් තියෙනවා. කතුරා තියේ කතුර නම් වැඩක් නෑ. කරන්න දැන් නෑ මචං මේ යතුරින් නම්. මන් දන්න විදිහට නෑ. කී මචං. අපි මේ දොර අරමු. මේ වචනේ පරිස්සමින් කියන්න ඕනේ නැත්තම් දන්නවනේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. වරදවා හිතන්න එපා. ඕකේ. what අතක් කපනවා. අද්ද මං කන්නේ ඉරාටම මෙතන ප්ලාග් එකක් නෑ. හවුස් ඇට් කියහන්කෝ දැන්. ඕකේ මෙතන තියෙනවා නියනක්. ඕකේ මචං උඩට යන පාරකුත් නෑ. නෑනේ මං ප්ලාග් එක. මේ හරිය සාමාන්‍යයෙන් ඩීනෝ ප්ලාග් එක. මෙතන නෑ ප්ලාග් එක නෙමෙයි මේ සෝරි ෆියුස් එක. ෆියුස් එක ප්ලාග් එකයි මේ ටික පොඩ්ඩක් පැලුණා. දැන් නැද්ද? කී මචං මෙතන ඔය තියෙන්නේ බං. ගන්නවනේ පොඩ්ඩ. ඔකේ අපි යන් ෂේප් එකේ බූස්ට් එක දාගන්න. ඔකේ මේක මෙතනින් දාලා. ඔකේ. අතන තමයි යතුරු තියෙන්නේ. බේනවනේ. එකේ තැනයි නැත්තම් බිම මචං තියෙන යතුරු. ඒකයි මං එතන බැලුවේ. ඒකවල අපිට යතුරු ගන්න පුළුවන් ලේසියෙන්ම. ඕකේ. ඕකේ මචං. මෙතන දැන් කරන්ට් එක ආවනේ. ඒක නිසා ඒක දැන් අරින්න පුළුවන් වහන්න පුළුවන්. පීනවනේ. දැන් ග්‍රීස්. දැන් අපි ග්‍රීස් චකානේ මේ කරන්නේ දැන් ග්‍රීස් ටිකක් දාලා. දන්නවනේ. ඒක පොඩ්ඩක් හදලා තියෙන බුරුල් කරලා. අර දැන් හරියන් පස්සේ සද්දක් කිනවා.
දැන් එක බලන්න යනවා ඌරුමුණා. ඌරුමුණ එතනට ඇවිල්ලා අපිට නියනක් තියලා යනවා. අපිට නියනෙනුත් ගේම් ගහන්න තියෙනවා මචං. අන්න එහෙම. ඕකේ. මෙතනට ඉන්නේ සාමාන්‍යයෙන් ඌ ඒක හදලා යනවා. මම මේ දෙපාරක් තුන් පාරක් ගහලා ඉන්නේ. දන්නවනි. කිනා ඊසි ගේම් මචං මෙව්වා. මෙව්වද බං අපි ගහලා තියෙන්නේ. මාට ගහන්න ගේම් එක කල්පනා වුන්නේ එකයි. පොර ගියා. ඕකේ පොර ගියා. ෂීප් යන්න. හදිසි ආපස්සට આવොත් ඕක. දන්නවනේ ඉතින් එහෙම આવත් උස්සලා පොලේ ගන්න දන්නවනේ. ඕකේ මචං මෙතන තියෙන්නේ බෙල් එකක්. මේක කාටවත් නම් කරදා නැත්තම් නිකන් ගෙත. මේක මචං ඕෆ් කරාම පස්සේ මෙතන මචං පොඩි බටන් එකක් තියෙනවා. ඒ බටන් එකේ මොකක්ද දන්නේ කරන්නේ. ඒ බටන් එකකින් මචං කරන්නේ ඉන්නේ මේක මේ වීදුරුව නැති වෙන පස්සේ වීදුරුව අරනවා. මේක දැම්මාම පස්සේ ඒක වීදුරුව වැහෙනවා. අර මේ බෙල් එක ඕෆ් කරන්න ඕන නැත්නම් ඔන් කරොත් සාද්දයක් එන උරුමුණ එනවා. ඕකේ මචං යතුරු ගත්තා. දැන් මෙතන තියෙනවා ඇනව බුරුල් කරන්න. ඕකී කීක හරි වැඩි ගොඩ කිව්වට තාම කොට නෑ. දැන් මේ ඔක්කොම ඔන් කරන්න ඕනි. ඕකී උරුමුණා එහෙනම් කොල්ලෝ අපි ගියා ඔන්න උරුමුණ හුටයකෝ මාත් මේ වුණා. හරි ඇහුවා පුතුව තියපන් කලින් මචං යතුර. ඕකේ එහෙනම් කොල්ලෝ අපි ගෙදරින් ගියා. උරුමුණ වරින් එකෝ පයිනේ වරේ කොයින් ආවද එහෙනම් කොල්ලෝ අපි ගියා. ඉතින් මචං දැන් වීඩියෝ එක ඉවරයි.